කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් අදත් අපි අපේ පුංචි ලස්සන මිදුළු වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ගෙදරට ආවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙමුත් අපි යමුද අපේ පුංචි මිදුළ වටේ පොඩි රවුමක්. ඔන්න ඉතින් අපි මේ වීඩියෝ එක පටන් ගන්නකොටම අපේ පැත්තට පුංචි වැස්සකුත් ආවා. අපේ වීඩියෝස් බලන අය දන්නවනේ අපිට මෙන්න මේ වගේ පුංචි ලස්සන ඇන්තූරියම් පාත්‍යක් තියෙනවා. ගොඩ කාලෙකින් ඒකේ පරණ වෙලා තියෙන කොළ, මැරිච්ච මල් නටු එහෙම අයින් කරගන්න අපිට බැරි වුණා. අද ඔන්න මේ ලැබුණු වෙලාවේ මම මේ දේ කරන ගමන් තමයි ඉන්නේ. මොකද ඒ වගේ දේවල් පාත්‍යේ තියෙනකොට ඇන්තූරියම් මල් වල සරු බව නැති වෙලා යනවා. ඒ නිසා අපි හැම වෙලේම මැරෙන කොළ ඒ වගේම මල් නටු ඉවත් කරගන්න ඕන. අපේ වීඩියෝස් බලන ගොඩාක් යාළුවෝ අහනවා මේ ඇන්තූරියම් දැක්කහම මේවට දාන පොහොර වර්ග, බෙහෙත් වර්ග එහෙම තියනවාද කියලා. ඇත්තටම කිව්වොත් මම වෙනදා වගේම කියන්න ඕනේ අපේ මේ ඇන්තූරියම් වලට කිසිම පොහොරක් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න ඉතින් මේ පෙන්නන ඇන්තූරියම් වර්ග ටික තමයි අපේ ගාව තියෙන්නේ. අපි ඉතින් අපේ මේ ඇන්තූරියම් පාත්‍යයට බිත්තර කටු, එතකොට තේ මණ්ඩි, ඒ වගේම කොහුබත්, කොල්රොඩු තමයි එකතු කරන්නේ. අපේ මේ මිදුලේ තියෙන ජම්බු ගහ වටේත් අපි මේ විදිහට ඇන්තූරියම් පැල හිටවගෙන තමයි තියෙන්නේ. නම් මේ දවස්වල ඒ වුණාට ඒ ටිකේ සරු බව ටිකක් නැති වෙලා ගිහින් තියෙනවා. මේ විදිහට අපි ගේ ඉස්සරහා දෙන බැම්මෙත් අලංකාර ගස් තියාගෙන තමයි තියෙන්නේ. ඒ ටිකත් මේ දවස්වල හරියට නඩත්තුවක් වුණ නැති හින්දා මේ විදිහට පිළිවෙලක් කරගන්න හිතුවා. මෙන්න මේ මල් පැලේ නම් ගොඩාක් දවස් අපිට ගේ ඇතුලේ තියාගෙන ඉන්න බෑ. මොකද ඒකේ කොළ කහ පාට වෙලා ගහ මැරෙන්න වගේ බලනවා. ඒ හින්දා ඒක නිතරම එළියෙන් තියලා ආපහු ඉතින් ඇතුලෙන් තියාගන්න ඕන. මෙන්න මේ මල් පැලේ නම් අපි ළඟදී ඉඳවගත්ත මල් පැලයක්. මම මේ ළඟදී යද්දි දැක්කා ගෙදරක මේ මල් ගහේ නිතරම වගේ මල් වලින් පිරීලා තමයි තියෙන්නේ. ගොඩක් ලස්සන මල් වර්ගයක් තමයි ඒක.
මෙන්න මේ අලංකාර ගස් වර්ගය නම් හැම තැනම වගේ හැදෙන එක. මේකෙන් අත්තක් මං පොඩි පෝච්චියක ඉඳවගෙන අපේ ගේ ඇතුලේ මෙන්න මේ විදිහට ලස්සන කරගන්න තියාගත්තා. ඔයාලට මං ඉතින් මේ පුංචි අදහසක් දුන්නේ ඔයාලගේ ගෙදරත් ලස්සන කරගන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමා අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. අදත් අපේ වීඩියෝ එක බලලා ඔයාලගේ වටිනා අදහස අපිට කමෙන්ට් එකකින් එවන්න. අපේ වීඩියෝ නිතරම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි.